ආයාලුවනේ ඔන්න අදත් ආවා සුප්‍රීම ප්ලේස් එකට. අද යන්නේ සම්බුක්කන් ඔයට. නාලා පොඩි ෆන් එකක් දාන්න තමයි ආවේ. වැඩි කතා ඕනේ නැහැ. අපි ගිහින් බලමු ප්ලේස් එකට. යාළුවනේ ඔන්න එහෙනම් ප්ලේස් එකට ආවා. අද නම් වතුර අඩුයි වගේ හොඳටම. දවල් වුණාට මෙතන 아무ත් සීතලක් දැනෙන්නේ නැගට. වෙනස්ම ෆීලින් එකක් දැනෙන්නේ. වටපිටාවත් හරිම ලස්සනයි. යාළුවනේ එනකොටම දැක්කා කුරුම්බ ගෙඩියක්. ටයිම් එකේ හැටියට නම් මරු. තිබහා නිවෙන්නත් එක්ක අපි try එකක් දීලා බලමු. කඩා ගන්න පුළුවන් වුණොත් හොඳයි ඉතින්. කුරුම්බ ගෙඩිය කඩාගත්තට guys කපන්න පෙයක් ගෙනාවේ නෑනේ. ඒ හින්දා අපි ගමේ ක්‍රමයට මේක හිල් කරගමු. අහම්බෙන් හම්බුණාට මාර රසක් තියෙන්නේ. යාළුවනේ නාන්න නම් වතුර මදි වගේ. ඒ හින්දා වටපිටාව තිබුණ ගල් ටිකක් ඉතුරු කරගෙන ගල් බැම්මක් බඳින්න හිතුවා. දැම්ම නම් හදලා ඉවරයි. දැන් නම් නාගන්න ගැඹුර ඇති වගේ. වතුර නම් පට්ට සීතලයි. අවුවේ ආපු නිසා වතුරට බැස්සට පස්සේ ඇඟට මාර සනීපයක් දැනෙන්නේ. යාළුවනේ නාලේ ඉවරලා කන්න අපි බඩේරුගු කඩල් දෙක තුරුත් අරන් ආවා. අපි ලිපුකුත් හදාගෙන මේ ටික හිමීට පුච්චගමු. දැන් නම් ගානට පිච්චිලා වගේ. අපි කාලා බලමු රසයිද කියලා. යාළුවනේ තවත් වීඩියෝ එකකින් සෙට් වෙමු. මතක් කරලා channel එක sub කරලා තියාගන්න. අදට එහෙනම් ගිහින් එන්නම්.